ඔන්න අද ලස්සන කතාවක් ගෙනවා. ඉතින් අපිට තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔන්න එක මතෙක් ගමක හිටියා මාළි කියලා ලස්සන අහිංසක පුංචි ළමයෙක්. එයා හිටියේ එයාගේ අම්මා එක්ක. ඉතින් මේ අම්මයි දුවයි නම් ගොඩාක් සතුටින් තමයි ජීවත් වුනේ. ඉතින් මේ මාළිව පුංචි කාලේ ඉඳන්ම බලාගත්තේ එයාගේ අම්මා. යාළුවනේ, ඔයාලා දන්නවද මගේ අම්මට අලුත් නගි බබෙක් හම්බුණා. චා ඇත්තද? අනේ සඳුනේ ඔයාලට නම් දැන් පාළු නැතු ඇති. ඇයි ඉතින් ඔයාලට නංගි බබෙක් ඉන්නවනේ? අනේ ඔව් මාලි, මට නම් දැන් පොඩ්ඩක්වත් පාළු නැහැ. මං හැමතිස්සෙම දැන් නංගි බබාගේ ළඟමයි. අනේ ඒක කොච්චර ෂොක්ද? සඳුනේ ඔයා හිතන්නේ ඔයාට විතරයිද නංගි බබාලා ඉන්නේ කියලා? අපිටත් ඉන්නවා නංගිට මල්ලිලා. ඔව් අනේ මං දන්නවා. ඔයාලා දෙන්නටම ලස්සන මල්ලි බබාලා දෙන්නෙක්ම ඉන්නවා කියලා. හැබැයි ඉතින් මාලිට විතරයි නැත්තේ. පව් මාලි. අනේ ඔව් මාත් ආසයි ගොඩාක් නංගි බබාලට. ඒත් ඉතින් මට නංගි බබෙක් නෑනේ. අයියෝ මාලි, ඔයාට විතරයි කවුරුවත්ම නැත්තේ. අපි ඔක්කොටම දැන් ඉන්නවා නංගිලා මල්ලිලා. හරියනේ මට නංගිලා මල්ලිලා නෑ කියලා මං ඉතින් මොනව කරන්නද? හරි දැන් ඕක නවත්තන්න. දැන් හවස් වෙන්නත් ළඟයි. මම ඉක්මනට යන්නත් ඕන. මං එනකම් මගේ නංගි බබා බලාගෙනත් ඇති. හරි එහෙනම් අපි හැමෝම ගෙවල් වල යමුකෝ. අනේ අම්මේ බලන්නකෝ අද මගේ යාළුවෝ ඔක්කොම මට විහිළු කරා. ඇයි ඒ පුතේ, මොකද්ද උනේ? අනේ බලන්නකෝ අම්මේ අපේ යාළුවෝ ඔක්කොටම නංගිලා මල්ලිලා ඉන්නවලු. මට විතරයි ඉතින් නංගිලා මල්ලිලා නැත්තේ. ඉතින් එයාලා මට විහිළු කරා. ඔයාට නංගියෙක්වත් මල්ලියෙක්වත් නැහැ කියලා. අයියෝ පුතේ, ඕව ගණන් ගන්න එපා. ඕව පස්සේ හරියාවි. අම්මේ අම්මා දන්නවද? සඳුනිගේ අම්මට නංගි බබා හම්බෙලා. එයා නංගි ගාව හෙල්ලෙන්නේවත් නෑලු. ඔව් පුතේ, මට ආරංචි වුණා සුමන නංගිට බබා හම්බුණා කියලා. අපි මේ හවසට යන්කෝ. ඔයත් ආස ඇතිනේ නංගි බබා බලන්න. ඔව් අම්මේ මං ගොඩක් ආසයි. අනේ යමුකෝ ඉක්මනට බලන්න. ආනේ සුමන නංගි, ඇස් වහක් නම් වදින්න එපා. ඔයාගේ පුංචි දරුවා නම් ගොඩක් ලස්සනයි. හරියට ඔයාගේ ලොකු දූ පොඩි කාලේ වගේමයි. අනේ ඔව් අක්කේ, හැමෝම කියනවා මේ පුංචි පැටියත් සඳුනි පොඩි කාලේ වගේ කියලා. අනේ උනන්දේ සඳුනි වගේමයි. එයාත් ලොකු වුණාම නම් සඳුනි වගේම ලස්සන වෙයි. අනේ ඔව් මාලි, මාත් ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නේ මගේ නංගි බබා ඉක්මනටම ලොකු වෙනකන්. ඊළඟ දවසේ උදෑසන උදා වුණා. අම්මේ මං සඳුනිලා ගෙදර ගිහින් එයාගේ නංගි බබාව බලලා එන්නද? අනේ පුතේ, අපි ඊයේත් බලන්න ගියානේ. එහෙම හැම වෙලේම බබාලා බලන්න යන්න හොඳ නෑ. අනේ අම්මේ මම හරිම ආසයි නංගි බබාට. අනික මට නංගිලත් නැහනේ. මං ටංකාල ගිහින් බලලා එන්නද? හරි එහෙනම් ඉක්මනටම බලලා එන්න. හරි අම්මේ මං හවස් වෙන්න කලින් ඉක්මනටම ගිහින් එන්නම්කෝ. හරි පුතේ, සුමන නැන්දවත් මම මතක් කරා කියන්නකෝ. මාලි, ඔයා අදත් ආවද? ඒ ඔව් සඳුනි, මට ආසයි හිතුණා ඔයාගේ නංගි ආයෙමත් බලන්න. මං ඒකයි ආවේ. අයියෝ මාලි, ඔයා දන්නේ නැද්ද පොඩි බබාලව එහෙම හැමතිස්සෙම බලන්න යන්න හොඳ නෑ කියලා? අනේ ඉතින් මං ආසාවටමයි ආවේ. හරි ආවට කමන්නේ. මගේ නංගි බබාව නම් අල්ලන්න එපා. අනේ ඇයි සඳුනි ඔයා එහෙම කියන්නේ? ඇයි දන්නවද? ඔයාගේ අතේ කුණු තිබ්බොත් මගේ නංගිගෙත් කෑවේවි. එතකොට එයා ලෙඩ වෙයි. ඒත් සඳුනි මගේ අත්වල කුණු නෑ. මං අත් දෙක හොඳට හොදගෙනයි ගෙදරින් ආවේ. අනේ ඔයා කියන්නේ ඇත්තද කියලා මම කොහොමද පිළිගන්නේ? ඒකින්ද මගේ නංගි බබාව නම් අල්ලන්න දෙන්නේ නැහැ. අනේ ඇයි සඳුනි ඔයා ඔහොම කතා කරන්නේ? අපි දෙන්න හොඳම යාළුවෝ නේද? මට හරිම දුකයි. මම යනවා ගෙදර.
හරි ඔයා ගෙදර යන්නකෝ. ආයෙ මගේ නංගිව බලන්නවත් අල්ලන්නවත් මේ පැත්තේ එන්න එපා. එයා තාම ගොඩක් පොඩිනේ. ඉතින් ඔන්න මාලිට හොඳටම දුක හිතිලා මාලි ගොඩක් දුකින් එතනින් යන්න ගියා. ඇයි මාලි ඔයා දුකින් ඉන්නේ? මොකද්ද උනේ? අනේ අම්මේ බලන්නකෝ මම ගියානේ සඳුනිලාගේ නංගි බබා බලන්න. ඉතින් මට සඳුනිගේ නංගි බබා මට අල්ලන්නවත් දුන්නේ නැහැ. එයා කියනවා මගේ අතේ ජරාව ඇතිලු. අයියෝ ඕව ගණන් ගන්න එපා පුතේ. ඔයා දන්නවද? එයා එයාගේ නංගි බබාට ගොඩක් ආදරේ ඇති. ඉතින් එයා පොඩ්ඩක්වත් කැමති නැතුව ඇති කවුරුවත් එයාගේ නංගි බබා අල්ලනවට. මන් දන්නවා පුතාගේ හිත ගොඩාක් රිදෙන්නේ නැති. පුතා ආයේ පැත්තේ යන්නේ නැතුව ඉන්නකෝ. හරි අම්මේ මං ආයේ පැත්තේ යන්නේ නැතුව ඉන්නම්කෝ. ඉන්නකෝ අද රැට මං රස කෑම එකක් පුතාට හදලා දෙන්නම්. ඉතින් ඔන්න ඔය අතරේම ඒ ගමේම තරුණ යුවලකට අලුත් බබෙක් හම්බුණා. හැබැයි මේ තරුණිය නම් එයාගේ බබාට පොඩ්ඩක්වත් කැමති වෙලා හිටියේ නැහැ. මං ඔයාට කිව්ව නේද මේ දරුව මට හදාගන්න බෑ කියලා. ඒත් ඉතින් දැන් මොනව කරන්නද? අපිට දැන් දරුවෙක් ඉන්නවනේ. ඉක්මනටම මේ දරුවෝ කාට හරි දීලා දාන්න. නැත්තම් මං හොඳ වැඩක් කරනවා. ඇත්තටම ඔයිට මොලේ හොඳ නැද්ද? මේ දරුවට මම මොනව කරන්නද? ඔයා මෙයාගේ අම්මනේ. ඔයා මෙයාව හොඳට බලාගන්න. අනේ මේ දරුවෝ මට හදාන්න බෑ. මේ දරුවෝ කාට හරි දීලා දාන්න. ඔහෙට ඇත්තටම පිස්සුද? ඔහේ ඇත්තටම ගෑනු කෙනෙක් නේද? මේ ඔයගේ දරුවා. මේ දරුවා කාට දෙන්නද? අපි පුළුවන් විදියට මේ දරුවා අපි හදාගමු. ඉතින් ඔන්න මේ පුංචි දරුවෝ අරන් අර තරුණිය කැලේට ආවා. ඉතින් ඔන්න මේ නපුරු තරුණිය අර දරුවා කැලේ මැද තියලා එතනින් යන්න පිටත් වුණා. අම්මේ ඔයා උදේම කැලේට යන්නද හදන්නේ? ඔව් පුතේ මට බයයි. හවස් වෙනකොට වහී කියලා. ඒකින්ද මම බැලුවේ උදෙන්ම ගිහින් දර ටිකක් කපාගෙන ඇවිල්ලා ඉක්මනටම පොළට විකුණන්න. අනේ අම්මේ මට ගෙදර ඉන්න හරිම කම්මැලි. මාවත් එක්කන් යන්නකෝ. හරි එහෙනම් එන්නකෝ මං එක්ක යන්න. ඔන්න ඉතින් මාලිගේ අම්මයි කැලේට යන්න පිටත් වුණා. පුතේ ඔයාටත් ඒ සද්ද ඇහෙනවද? අනේ ඔව් අම්මේ හරියට පොඩි බබෙක් අඬනවා වගේ. ඒත් කොහොමද මේ කැලේ පොඩි දරුවෙක් ඉන්නේ? අනේ ඒකනේ පුතේ. එන්නකෝ අපි ඉක්මනට ගිහින් දුවලා බලමු. කාට හරිම කරදරයක් වෙලාද දන්නේ නැණි පුතේ. එන්නකෝ මං එක්ක. හරි අම්මේ ඉක්මනට දුවලා යමුකෝ අපි. අම්මේ අර ඈතින් පේන්නේ පොඩි ළමයෙක් නේද? අනේ ඔව් පුතේ. ඒ ළමයා කොහොමද මේ කෙලේ මැදට ආවේ? මටත් හිතාගන්න බෑ. අනේ අම්මේ පව් බලන්නකෝ එයාගේ ලස්සන. අනේ චූටි පැටියෝ කෝ එයාගේ අම්මා. ඔයා කොහොමද මේ කැලයක් මැදට ආවේ? අනේ පුතේ එයා ගොඩක් පොඩි. එයාට තාම කතා කරන්න බෑ පුතේ. අනේ අම්මේ අපි මෙයාව එක්කන් යමු. සතෙක්ට වුණොත් මෙයා කාවි. ඔන්න ඉතින් මාලිගේ අම්මයි අර බබාව ගොඩක් පරිස්සමින් එයාලගේ ගෙදර එක්කන් ගියා. ඉතින් ඔන්න ඔය අතරේ අර බබාගේ තාත්තා ඒ බබාව හැම තැනම හෙව්වා. ඉතින් එයාගේ තාත්තට දැනගන්න ලැබුණා මාලිරාගේ ගෙදර පොඩි දරුවෙක් ඉන්න බව. අනේ බොහොම ස්තුතියි අක්කේ. මං දැම්මම ගිහින් බලන්නම්. ඉතින් අර බබාගේ තාත්තා දැක්කා ඒ බබා ගොඩක් සතුටින් අර පවුල ඇතුලේ ජීවත් වෙනවා කියලා. ඒ වගේම යාට ගොඩාක් හොඳ අම්මා කෙනෙකුයි ගොඩාක් හොඳ සහෝදරයෙකුයි හම්බුණා කියලා නිමල් ගොඩාක් සතුටු වුණා.
ඉතින් නිමල් දැනගත්තා එයාගේ ළමයට සිදුවෙච්ච අවාසනාවන්ත ඉරණම. ඉතින් ඒක ගැන අහලා ගොඩක් කම්පා වෙච්ච නිමල් එයාගේ බිරිඳව ගෙදරින් එළෙව්වා. ඉතින් අදත් කතාව ලස්සනයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.